I want you to. Hi Hello everyone, welcome to Blackie and Black Black YouTube channel. ඉතින් අපි ස්ටාර්ට් කරා විතරයි. තව ලස්සන වීඩියෝස් ඉස්සරහට බලා ගන්න පුළුවන්. අපි දවල් අප්ලෝඩ් කරපු වීඩියෝ එකේ කියලා තිබ්බා. අවසට මිනිමම් ගොඩ යනවා ගලේ දේවාලේ කියලා. ඉතින් ඒ තියෙන අපූර්ව ලස්සන හැමදේම ඔයගලන්ට පෙන්වන්න තමයි මේ. හැබැයි වෙනසකට තියෙනවා Blackie අපි මේ යන්නේ රැට. දැන් ඔව්, ගොඩක් අපි මිනිස්සු ඇත්තටම උදේට යන්නේ. දැන් අපි අද Saturday. යන්නේ මේ රැට යන්නේ. කියන්නේ සැටර්ඩේ කියන්නේ අනිවාර්යයෙන් ක්‍රවුඩ් දවසක්. ඉතින් අපි හිතුවා රෑ වෙලා යනකොට අපිට දෙවියන් පිටින් හොඳට බඳින්න නිසා ඔයගලන්ට පෙන්වන්න පුළුවන්කම ලැබෙයි කියලා. ඒ නිසා අපි ගොඩක් රෑ වෙලා යන්නේ. දැන් වෙලාව 10:45යි. ඔව්. අපි හරියටම මෙහෙන් 11ට යනවා. අපි 11ට ගිහිල්ලා එතන තියෙන දේවල් අපි අනින් ගමන් නම් අපිට බැරි වෙයි නේද? දැන් ගමන් පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගන්නම් පොඩි පාරවල් කියන්නේ කියලා පෙන්වන්න. ඒත්, දැන් අපි පෙන්වන්න අපේ outfits. ඔව් මේක තමයි අපි අවුට්ෆිට්. මම ග්‍රීන් කලර් එකක් ඇඳලා මෙයා වයිට් කලර් එකක් ඇඳලා. මේ වගේ අපි ලෑස්ති වෙලා අපි විනාඩි ලෑස්ති 15කින් එළියට බහින්න යන්නේ. එළියට බහැලා ඊටු වීඩියෝ ටික කරන්නම්. බයි. මෙන්න ඉන්නවා බ්ලැක් තවත් යාළුවෙක් අපිත් එක්ක එකතු වෙලා. කො පෙන්නන්න ශානක මුණ. මේ ඉන්නේ ශානක. මෙයාත් ඇඩ් වෙලා ඉන්නවා. අද අපිත් එක්ක දේවාලේ යන්න. තව තව යාළුවෝ ඉන්නවා. අපි ඉස්සරහට යාළුවත් පෙන්නන්නම්. තව ඉන්න තියෙනවා 3 දෙනෙක් නේ. yes 4 දෙනෙක්. 4 දෙනෙක් නේ. 4 දෙනා පෙන්නන්න නේද? අපේ 4 දෙනා ඔයගලන්ට පෙන්නන්න. දැනට. ඉතින් බ්ලැක් අද මේ තව දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා. හායි කියන ළමයි. හායි කියපන්. ගැටේ බලන්න. හායි කියන. අනිත් එක්කෙනා වාහනේ ඩ්‍රයිව් කරනවා. මේව පොඩ පෙන්නන්න යාව. ඔය පොඩ පෙන්නන්න යාව. යාව පෙන්නන්න. තව එක්කෙනෙක් කලින් පෙන්නපු එක්කෙනා බයික් එකේ. තව එක්කෙනෙක් එයත් එක්ක බයික් එකේ එනවා. ඉතින් අපි අපේ ගමනාන්තේ ස්ටාර්ට් කරලා තියෙනවා. ඔ මේකේ ෆෝන් එක. අපි ගමනාන්තේ ස්ටාර්ට් කරලා තියෙන්නේ නේද බ්ලැක්? ඉතින් ඔයාලට මොනවද කියන්න තියෙනවද දවසේ ගැන? sorry. මේ හරි ඉතින් අපි දැන් යන ගමන් ඉන්නේ. අපි තව ටිකක් ගිහිල්ලා වීඩියෝ එක අපිට මේ පැය අපි ඒකමාරක විතර කාලයක් යනවා. අපි යන ගමන් පහළදී චුටි ක්ලැප් ක්ලිප්ස් ටිකක් ගන්න. අපි අලුත් යාළුවොත් එක්ක ලස්සනට අපි මේ ගමන ගිහිල්ලා ඔයාලට වීඩියෝස් දාන්න. sorry. මේ ඉන්නේ අපේ නිලුක්සි. එයා නිලුක්සි බේබි. එයාත් බේබි. එයාට බේබි කෙනෙක් හම්බෙන්න යන්නේ. මෙයාව එකගෙන යනවා. එතකොට මේ මෙයාවත් එකගෙන යනවා. මෙන්න මෙයා තමයි බ්ලැකීගේ මේ හස්බන්ඩ්. මෙයා මේ බයික් එකේ රෙන්ට් එකට අරගෙන තමයි යන්නේ මේ ගමන. මෙයා තමයි බ්ලැකීගේ බයික්. හරි අපි යන ගමන් ඉන්නේ අපි දේවාලයට ගිහිල්ලා ඉතින් ඔව් වීඩියෝ ටික ගන්න. එහෙනම් අය ළමයි අපි දැන් තමයි චායලෙන් ඇරෙව්වේ. දැන් වෙලාව හරියටම 12යි. චායලෙන් අරවලා මං බයික් එකට ෂිෆ්ට් වුණා. ඉතින් මේ අපේ ශාන්ත පැටියත් එක්ක මම බයික් එකේ යනවා. බයික් එකට ෂිෆ්ට් වුණා කියන්නේ මට දැන් මේ හොඳ ප්‍රදේශයක පොඩ්ඩක් අමාරුයි. ඊට වැඩිය මේ පැටිය සුණ්ඩක් අද තනියම නේ නිසා මම මෙයත් එක්ක ආවා. තව දැන් වෙලාව 12යි. තව දේවාලෙට ගිහින් වීඩියෝස් කැලි ගන්න. හරිම කළුවරයි ඒ වගේම හරිම පාළුයි පාරවල් එහෙම මේ කෝචි පාරක් එහෙම තියෙනවා ළමයි. අපි හිතේ යනවා යකේ කේවා කියලා. ඊට පස්සේ අර රබර් වක්ක පැත්තෙන් ගෙන යනකොට පොඩ්ඩක් හරිම බයයි. ඒත් අපිට ගානක් නෑ අර කියන්නේ දිවානේ. ඒ යොස් ඉතල යනවා. අර වහනේ යනවා අපේ යාළුවෝ ටික බ්ලැක් ඇන්ඩ් අනිත් සහෝදරයෝ ටික අර වහනේ යනවා. අපි මෙන්න මේ බයික් එකේ සිටි ස්ටාල් යනවා. ඉතින් යන ගමන් මේ තියෙන පහර හරිම කළුවරක් වෙනවනේ. සවුන්ඩ් එක ඇහෙනවද දන්නේ නැහැ. හරිම කළුවරයි. හදේම තියෙනවා ලස්සනට. ඉතින් ඊටු වීඩියෝස් ටික දේවාලේ ගිහිල්ලා ඉස්සර වෙනස්. අර බ්ලැකී ඉන්නවා ළමයි අර. හායි බ්ලැකී. බ්ලැක් හායි. ඉතින් ඔය විදියට තමයි යන්නේ. මේ අපි එන ඊටු ටික ගිහිල්ලා කරන්න. ඉතින් අපි පාරයිනේ නැවතුවා පොඩි කඩේක තේ බොන්න. මේ ආට නම් හිටියම අතයි. වෙලාව හරියට 12:08යි මම ජයලදී කරා වීඩියෝ එක මම කිව්වා 12යි. දැන් විනාඩි 8කින් අපි ආවා මෙන්න මේ කඩේට මෙන්න මේ කඩේට ආවා ළමයි අපි තේ එකක් බොන්න. ඉතින් අපි පිස්සන් කොට්ටු ටික ඔක්කොම එකම පැත්තේ මේ ඉන්නේ රෝෂන්. මෙයා තව යාළුවෙක්. එයාත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ මේ ගමන යන්න. ඉතින් ප්ලේන් ටී බොන්න. මම ටී බොනවා. මෙන්න මේ වගේ බ්ලැක් ගත්ත ප්ලේන් ටී එකක්. ඒ කියන්නේ බ්ලැක් ටී එකක්. බ්ලැක් ගත්ත ටී එකක්. එතකොට මේ ඉන්නේ අපේ නිලු බේබි එයා ටී එකක්. එතකොට මේ සෙට් එකම ටී ප්ලේන් ටීස් ගත්තා. අපි ඉතින් මේ ටී එක try කරන්න යනවා. මෙයා නම් අද මොකුත් බෑ කිව්වා. ඇයි දන්නේ නැහැ ශානුක. එයා නම් මොකුත් බෑ කිව්වා. අපි මේ ටී එක try කරලා යන්න යනවා. අපිට සිරිපාද ලස්සනට මෙයාලා කැමත් කනවා. අපිට නම් මෙයාලා කැමත් කනවා. අපිට නම් කැම කන්න බෑ.
ඒක කොහොමද තියෙන්නේ? හොඳයි. හොඳයි. ඔයාලා දේවාලයට යනවා නම් මෙන්න මේ කඩේ නමක් නෑ. ජායලෙන් ඇතුළට දාපු ගමන් ටිකක් දුරින් තියෙනවා. දෙවෙනි කඩෙන් බොන්න. පළවෙනි කඩේ නෙමෙයි දෙවෙනි කඩේ. හායි. අපි දැන් පන්සලට හොඳටම කිට් වෙලා ඉන්නේ. මේ පන්සල හොයාගෙන ප්‍රෑහට එනවා කියන්නේ අනිවාර්යෙන් මේකට බෝඩ් දාලා තියෙනවා කිසිම බයක් නැහැ. මෙන්න මේ වගේ පාරේ තමයි යන්න තියෙන්නේ. මිනිස්සු එනවා යනවා ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි දැන් හොඳටම ලං වෙලා ඉන්නේ පන්සලට. අපි දැන් වෙලාව හරියටම 12:49යි. අපි දැන් පන්සලට ආවේ. 11ට පිටත් වුණා 12යි. අපි ප්‍රෙග්නන්ට් ගර්ල් කෙනෙක් එක්කගෙන ඉන්න ගොඩක් පරිස්සමෙන් ඉමින් තමයි අපි මේ ගමනේ එන්නේ. මිනුවන්ගොඩට එන්න එපා කොළඹ ඉඳලා ඒ නිසා. දැන් අපි වාහනේ තමයි ඉස්සරහා යන්නේ. මේ තියෙන එක පාකින් එකක් ඔයාලට පාකින් පැත්තෙන් කිසිම අඩුවක් නැහැ. කොතනක් තියෙනවා. ඔය රත්ගාල කියලා ගහලා හැම පැත්තෙම බෝඩ්ස් තියෙනවා. අපි ඉතින් සුපුරුදු පරිදි ඉස්සරහටම දහ ගන්නවා කියන්නේ ආයේ මේ අර ප්‍රෙග්නන්ට් කෙනාව තියාගෙන අපිට ආයේ මේකට ඇවිදගෙන ඉන්න බැරි කම නිසා අපි ඉස්සරහින් දහ ගන්නවා. ඉස්සරහට ඉඳ තියෙනවා. ඔයාලට ඉස්සරහට දා ගන්න පුළුවන්. ඒ ෆුල් නම් පිල් නම් විතර මේ පැත්තට දා ගන්න පුළුවන්. මේ පේනවාද මිනිස්සු මේ දේවාලේ තියෙන සෙනඟ මෙච්චර සෙනඟක් මේ දේවාලයට එනවා. ඉතින් ඇවිල්ලා නැති කට්ටිය ඉන්නවනම් ඇත්තටම ආස්කම් තියෙන තැනක් ඇවිල්ලා බලන්න. ඇත්තටම කැමති වේවි ඔයාලා. මෙන්න අපි පාකින් එකට කිට්ටු වුණා. ඉතින් ඊටු ටික ඇතුළට ගිහිල්ලා මම වීඩියෝ කරනවා. වීඩියෝ නම් ගන්න දෙන්නේ ඇතුලේ. ඇතුළට ගිහින් ගන්න. මෙන්න මේ අපි ඉතින් දේවාලයට ආවා. ඉතින් ඇවිල්ලා මේ ඉන්නවා ළමයි ටික සෙරප්පු ගලවලා හෙල්මට්ස් තියලා රෙඩි වෙනවා. අපි ඉතින් අපි දැන් ආවා. දැන් අපි ඇතුළට යන්නේ අපි ඇතුළට ගිහලා ඔයාලට ඉතින් වීඩියෝ කෑල්ල පෙන්නන්නම්. ඒ තමයි ෆෝනේ charge උත් නැහැ. මේ වගේ කට්ටු පෙන්නවා. මේ තියෙන මේ වගේ පාක් එකකින් තමයි අපි පාක් කරේ. මම අර ටික පෙන්නවා. මේ වගේ පාරක් තියෙනවා. මේ වගේ පාරකින් තමයි යන්න තියෙන්නේ දේවාලෙට. මේ වගේ යන්න තියෙන්නේ තව ඉස්සරහට වෙන්න. ඊටු ටික බ්ලැක් ගේ ෆෝන් එකේ තමයි ගන්න වෙන්නේ. ඒක මගේ ෆෝන් එකේ බැටරි ලෝ සෙකන්ඩ් charge දෙකයි තියෙන්නේ. යන ආකාරයට මේ බඩු ටික අරගෙන අපි දැන් යනවා වතින්ද දැන් ඇතුළට ගිහිල්ලා ගන්න බැරි වෙයි. මේ තියෙන දේවාලේ හොඳට මේ විදියට තමයි පොඩි වීඩියෝස් ටිකක් ගන්න ලැබුණේ. ඇත්තටම කියන්න ගියොත් අපිට බැරි වුණා වීඩියෝස් ගන්න ඇතුළේදී. ගොඩක් සෙනග හිටපු නිසා මේ විදියට චොටි ෆොටෝස් ඇන් වීඩියෝස් වගේ පොඩි දේවල් මෙන්න මේ හැදෙන පිළිමේ අඩි 50ක් උසකින් ඇදෙනවා. ඒක හරිම ලස්සනයි. ඉතින් අපි මාරම සතුටින් ඒ වන්දනාවට ගිහින් ආවා. හැම සතියෙම අපි යනවා. ඉතින් ඔයාලටත් යන්න කියලා කියන ගමන් මම එනම් මේ වීඩියෝ එක අවසන් කරනවා. bye bye see you all.